කරලා තියෙන ඉඩමක. දළු නෙලීම කියන්නේ මොකක්ද? දළු නෙලීම කියන්නේ නිමිති නිෂ්පාදනය සඳහා තේවත් කාගස්තල කඩා ඉවත් කර ගැනීමේ ක්‍රියාවලිය. උසස් තත්ත්වයේ ගුණාත්මක තේ නිෂ්පාදනය රඳා පවතින්නේ හොඳ දළු මත. හොඳ දළු කියන්නේ මොනවද? තිරයත් පත්‍ර දෙකත් සහිත දළු. තිරයත් පත්‍ර දෙකත් සහිත නොමේරු තුන්වන පත්‍රය. වංගි දළු. අපි දැන් බලමු නැලීමට නුසුදුසු දළු මොනවද කියලා. තිරයත් පත්‍ර දුනට වැඩි පත්‍ර. තිරයත් මෝරපු පත්‍ර. මේරු වංගි දළු. තැලේ පොඩි වූ දළු. හොඳ දළු ලෙස සැලකෙන මෙම කොටසෙහි හිතකර රසායනික සංයෝග ප්‍රමාණය වැඩි වන අතර කිඳි ප්‍රමාණය අඩුය. ක්‍රමයෙන් පහළට යන විට රසායනික සංයෝග ප්‍රමාණය අඩු වන අතර කිඳි ප්‍රමාණයද වැඩි වේ. හොඳ දළු ලෙස සැලකෙන ඉහළ කොටසින් මිලෙන් වැඩි තේ ශ්‍රේණි නිපදවා ගත හැකි අතර පහළ කොටසින් ලබා ගත හැකි වන්නේ මිලෙන් අඩු තේ ශ්‍රේණිය. හොඳ දළු ලෙස සැලකෙන ඉහළ කොටසින් ලබා ගත හැකි තේ ශ්‍රේණි වන්නේ FBOP1, BOP1, OP1, OP, OPA, FECO, BOPF, that's number 1, FBOPF1, FBOPF. මිලෙන් අඩු තේ ශ්‍රේණි BOP1A, BM, BP, BPF, FECO, FGS, that's number 2.